කෙනෙක් මෙත්තං කරෝත මානුෂියා පජාය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ මේ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරව් කියලා. දෙවියන්ට කියනවා මේ මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරන්න. අන්න එහෙම සඳහන් කරාම දෙවියන්ට සහ අනිකුත් අමනුෂ්‍යයන්ට උගන්වලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ සම්මාදිට්ඨික දෙවියන්ට පින් දෙන්න කියනවා. දෙවියන්ට පින් දෙන්න කියහම අපිට කියනවා සම්මාදිට්ඨික දෙවියන්ට පින් දෙන්න. ඒ සම්මාදිට්ඨික දෙවියන්ට විතරක් පින් දෙන්නේ. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට පින් දුන්නාම අපිට හොඳක් වෙන්නේ පින ලැබෙනවා. ඒ පින ලැබුණට පස්සේ ඒ පින පාවිච්චි කරලා අපිටම නපුරක් කරන්න පුළුවන්. හරියට නිකන් මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට පින් දෙනවා කියලා කියන්නේ හතුරන්ට ආයුධ දෙනවා වගේ වැඩක්. ඒ පින්නතේ බලවත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික අය. අපේ පින අරගෙන බලවත් වෙන්නේ මිසදිටු අය. ඉතින් මිසදිටු අය බලෙන් වැඩි වෙන්න සම්මාදිට්ඨිකයන්ට මොකද වෙන්නේ? අපිට ඒගොල්ලෝ පිහිට වෙයිද? ආන් ඒකයි දේශනා කළේ සම්මාදිට්ඨික දෙවියන්ට විතරක් පින් දෙන්න කියලා. අනිත් දෙවියොත් මේ වෙලාවේ අපෙන් පින් බලාපොරොත්තු වෙනවා නම් අපි විශේෂයෙන් කළ යුතු ප්‍රකාශයක් තියෙනවා. මා අනුමෝදන් කරන කුසල කර්මය ලබන්න බලාපොරොත්තු වෙන තවත් කිසියම් මිත්‍යා දෘෂ්ටික පිරිසක් වෙත්නම්, මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වෙත්නම් ඒ සියලු දෙනාම සම්මා දිට්ඨියට ඇවිල්ලා අපි අනුමෝදන් කරන පින් ලබන්න. පින් ඕන නම් සම්මා දිට්ඨික වෙන්න. සම්මා දිට්ඨික වෙලා අපි දෙන පින් ලබන්න කියලා කියනවා. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.